අද අපි කතා කරමු රෝසස් වලට හොඳම පොහොර වර්ග මොනවද කියලා. ඉතින් වීඩියෝස් වල කොච්චර නම් වලින් කිව්වත් මට හිතුණා මේ විදියට ඩීටේල් වීඩියෝ එකක් අරගෙන ආවනම් ඔයාලට ලොකු අවබෝධයක් ලැබෙයි කියලා. good morning. ඉතින් ඇල්බර්ට් සොලියුෂන් තමයි ඔන්න අද ඉස්සෙල්ලාම කතා කරන්නේ. මොකක්ද මේ ඇල්බර්ට්ගේ විසඳුම? ඇල්බර්ට් සොලියුෂන් කියලා කියන්නේ මල් උත්තේජනය වෙන්න අපි ස්ප්‍රේ කරන්න පුළුවන් හොඳම ෆර්ටිලයිසර් එකක්. ගොඩාක් රිසර්ච් තියෙනවා රෝසස් වලට විතරක් නෙවෙයි අනිත් ඕනම මල් වර්ගයකට මල් පිපෙන වර්ගවලට ගොඩාක් හොඳයි මල් පිපෙන්න ඇල්බර්ට් සොලියුෂන්. එතකොට ඔයාලට මේ පේන්නේ කොළ පාට චූටි චූටි කැට වගේ ඒ තමයි සුපර් යූරියා. මල් පිපෙන පැලවලට වගේම ගස්වල කොළ හැදෙන්න තමයි ඒක ගොඩාක්ම හොඳ වෙන්නේ. මල් පිපෙන වර්ගවලටත් මල් පිපෙන්නේ නැතිව කොළ විතරක් හැදෙන වර්ගවලටත් ඔන්න සුපර් යූරියා එක හොඳයි. සුපර් යූරියා ඔයාලට අඳුන ගන්න පුළුවන් මෙන්න මේ විදියට කොළ පාටින් තමයි තියෙන්නේ චූටි චූටි කැට. එතකොට ඔයාලා හැමෝම දන්න ෆර්ටිලයිසර් එකක් මෙතන තියෙනවා. ওই චූටි චූටි නිල් පාට වගේම දම් පාට කැට කැට තියෙන්නේ නිල් දම් කැට කියන්නේ ඒවට තමයි. මල් පිපෙන වර්ගවලට ගොඩක්ම මම රෝසස් ගැන කතා කරාට මේ ෆර්ටිලයිසර්ස් අනිත් පැලවලටත් හොඳයි. මල් පිපෙන වර්ගවලට වගේම මල් පිපෙන්නේ නැතුව කොළ හැදෙන වර්ගවලටත් සති දෙකෙන් දෙකට ග්‍රෑම් 5-10ත් අතර ප්‍රමාණයක් සුදුසු වෙනවා මේ නිල් දැම් කැට වලින්. ඇල්බර්ට් සොලියුෂන් වගේම සුපර් යූරියා ඒ වගේ ගයිඩ්ලයින් එකක් තියෙනවා අපි කොච්චර වතුර ප්‍රමාණයකට කොච්චරක්ද ගන්න ඕනේ කියන එක. සුපර් යූරියා නම් ග්‍රෑම් 3ක් වගේ ප්‍රමාණවත් මාසයකට ඕනම පැලයකට. අපි සාමාන්‍ය දකින යූරියා වලට වඩා ගොඩක් රිසර්ච් තියෙනවා මේ සුපර් යූරියා එකේ. ඉතින් ඔයාලා ෆර්ටිලයිසර් ෂොප් එකකින් පර්චේස් කරන්න බැයි නම් අපෙන් ඕඩර් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ රෝසස් වලටම ස්පෙෂල් පොහොර එක බව ගෙවතු පන්තියේ පොහොර එක මේක අංක 12. අනිවාර්යයෙන්ම බව රේන්ජ් එකේ තියෙනවා ඒ ගස් වලට ස්පෙෂල් ෆර්ටිලයිසර්ස්. එතකොට ඔයාලා ඉල්ලනකොට අංකය කියලාම ඉල්ලන්න ඕනේ. රෝසස් වලට නම් අංක 12. ඒ වගේම හිබිස්කස් එහෙම නැත්නම් වදවලට නම් අංක 14. මේ වගේ තියෙනවා නම්බර් කරලා. ඉතින් ඔයාලට ඕන පැලේ නම කියලා කිව්වත් ෆර්ටිලයිසර් ෂොප් එකකින් එතකොට යාලා අදාළ අංකය තියෙන පොහොර එක ඔයාලට දෙයි. රසායනික පොහොර විදිහට ගොඩක්ම රෝසස් වලට මම මේ පෙන්නපු ඇල්බර්ට් සොලියුෂන් නිල්දම් කැට සුපර් යූරියා ඒ වගේම බව රේන්ජ් එකේ ෆර්ටිලයිසර් එක ප්‍රමාණවත්. මේ ෆර්ටිලයිසර්ස් අනිත් පැලවලටත් ප්‍රමාණවත් ඔයාගේ ගාඩන් එකේ තියෙන රසායනික පොහොර විදිහට. එතකොට රසායනික නැති පොහොර විදිහට ඔයාට පුළුවන් කොම්පෝස්ට් ඒ වගේම ගැඩවිල් පොහොර ගොම පොහොර පාවිච්චි කරන්න. ගැඩවිල් පොහොර කියන්නේ ගොඩාක්ම හොඳ පොහොර එකක්. ඒ වගේමයි ගොම පොහොරත්. හැබැයි ගොම පොහොර එහෙම දානකොට කුකුල් පොහොරත් හොඳයි. ඒවා දානකොට ඔයාලා හොඳට බලන්න ඕනේ මේ පොහොර හොඳට වේලිලා තියනවාද කියලා. අමුවෙන් දැම්මොත් එහෙම පැලවලට සැර වැඩි පැල ටික මැරෙන්න පුළුවන්. ඉතින් ඔයාලට ගැඩවිල් පොහොර ගොම පොහොර ඒ වගේම කොම්පෝස්ට් ෆර්ටිලයිසර් ෂොප්ස් වලින් මිලදී ගන්න පුළුවන්. දැන් ඉතින් අපේ ගෙවල් වල ඉස්සර වගේ ගැඩවිල් පොහොර හැදෙන්න ගැඩවිල්ලෝ නැහැනේ. ඒ වගේම බිත්තර කටු කෙසෙල් එලි පොතුත් අහක දාන්න එපා. අපි එදිනෙදා ජීවිතයේදී අනිවාර්යයෙන්ම ඒවා අහක දාන්න එපා. ඒවත් ගොඩාක් හොඳ පොහොර වෙනවා. ඉතින් අර රසායනික පොහොර විදිහට ගොඩාක් අය අහනවා මොනවද මල් පිපෙන්න ඕනේ ගහ හැදෙන්න ඕනේ කියලා. ඉතින් මම මේ පෙන්නන පොහොර හතර තමයි මම එක්ස්පීරියන්ස් කරලා මට රිසර්ච් තිබුණේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඔයාලට ෆර්ටිලයිසර් එකක් ඉන්ට්‍රොඩියුස් කරනකොට ඒක අපි අත්දකලා අපිට ප්‍රතිඵල තියෙනවා නම් තමයි ඔයාලට කියන්නේ මේක හොඳයි කියලා. ඉතින් මීට අමතරව ඔයාලා මොනවද පාවිච්චි කරන පොහොර? රසායනික හරි රසායනික නැතුව හරි ඔයාලා මොනවද රෝසස් වලට වගේම ඔයාගේ ගාඩන් එකේ තියෙන අනිත් පැලවලට පාවිච්චි කරන්න කියලා මීට අමතරව මොනවා හරි පාවිච්චි කරනවා නම් ඔයාට හොඳ රිසර්ච් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ පෙන්නන ෆර්ටිලයිසර්ස් ඔයා ඉන්න ප්‍රදේශයේ ෂොප් එකක ඔයාට හොයාගන්න අමාරු නම් ඔයාට පර්චේස් කරන්න බැරි නම් ඉතින් අපේ ස්ටෝර් එකකිනුත් පර්චේස් කරන්න පුළුවන්. මේ ඔක්කොම ෆර්ටිලයිසර්ස් අවයිලබල් තියෙනවා. ඉතින් ඔයාට ගොඩාක්ම රිසර්ච් තියෙන පොහොර වර්ගය මොකක්ද?